ආයුබෝවන් ආදරණීය බුකිය විස්තරේ හිතවතියනි හිතවතුනි ඔන්න අද දවසේ දෙවනි ප්‍රෝග්‍රෑම් එකක් තරම් එන්න උනා. ඒ තරම් මේ වැස්සෙන්ද නෙමෙයි නිකනුත් ඇදගෙන හරි නාන කණ්ඩායමක් ඉන්න නිසා. ඉතින් මුලින්ම Daily Mirror the Health Entomology Officers Association has issued a warning about the ongoing spread of chikungunya in Matara කියලා. මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා පැතිර යාමේ අවදානමක් තියෙනවා කියලා ඔන්න අනතුරු ඇඟවීමක් කරනවා පරිස්සම් වෙන්නයි කියලා. ඒකම ඩෙන්ගු පැතිර යන අවදානම් දිස්ත්‍රික්ක 11කුත් මීට පෙරත් නිවේදනය කරලා තිබුණා. ඉතින් හිරු නිවුස් දැදුරුවයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ. දැදුරුවයේ වාන් දොරටු දෙකක් විවෘත කරලා තිබුණා. ඒකම තවත් ජලාශයක වාන්දොරටු විවෘත කරන්න සිද්ධ වෙලා තිබුණා මේ වර්ෂාපතනයත් එක්ක. ඒකම ITA නිවුස් වාර්තා කරනවා ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්. ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙනවායි කියලා. ඉතින් ප්‍රවේශම් වෙන්න මොකද වෙච්ච දේවල් වල හැටියට අකුණක් විතරයි හෙනයක් විතරයි තව ගහන්න අඩු වෙලා තියෙන්නේ. TNL නිවුස් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර දුහුරය නැවතත් කුමා සංකක්කාරට ඔවුන් ඉතා ලස්සන වීඩියෝවක් එහෙමත් කරලා ෆිල්ම් එකක් වාගේ ලස්සනට සංගව උස්සලා තියෙන හරි ලස්සන වීඩියෝකුත් මේ දවස්වල සංසරණ වෙනවා. හැකියාවක් තිබුණොත් බලන්න newsub.lk මේ බලන්නකෝ මේ මාස 6කට විතර පස්සේ ඔන්න සීතාවක රාජ්‍ය සභාව කැඳෙව්වා. මොකද එතකන් කැඳව ගන්න බැරුව හිටියේ නම්බර ටික හදාගන්න ඔලු ගෙඩි ටික හදාගන්න. මේ බලන්නකෝ පළාත් පාලන මැතිවරණයෙන් මාස 6කට පසුව පැවැත් වූ රහස්‍ය ඡන්දයෙන් හරිද රහස්‍ය ඡන්ද පවත්වන කොමසාරිස්තුමියක් ඉන්නවා. සීතාවක ප්‍රාදේශ සභාවේ බලය මාලිමාවට ඔන්න මාලිමාව සීතාවක බලය කොහොම හරි පුනරුදය කරගෙන හරිද ඒ ගැන දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද විශේෂ ප්‍රකාශයක් කළා ලෙල්ලටම තද වෙලා. හරිද අද දෙන සිංහල වාර්තා කරලා තුනේ සීතාවක බලය පිටවන්න NPP කළ කැත වැඩේ ගැන සභාව නිහඬ කරමින් දිලිත් කළ සැර කතාව තුට්ටු දෙකේ වැඩ කරලා කතා කරන්න එන්න එපා. ලැබෙන පළවෙනි මොහොතේම මාලිමා ආණ්ඩුව ගෙදර යවනවා. මගේ മന്ത്രിවරයා අපේ පක්ෂ മന്ത്രിවරයා ඔහුට සල්ලි දීලා ඔහුගේ ඡන්දය ගත්තා කියලා තමන්ගේ මේ සීතාවක ප්‍රාදේශ සභා മന്ത്രിවරයාට මුදල් දීලා ඔහුගේ ඡන්දය මිලදී ගත්තයි කියලා ඊතරම් කැත වැඩ කරනවා කියලා මේ මහා ලොකු ප්‍රතිපත්තිකරුක හරි සීලාචාරයි කියන පුදුමාකාර සැට් එකේ වැඩ කෙරුවාව ඔන්න ඔහොමයි. දිලිත් ජයවීර සභාව දෙවනත් වෙන්නම පාර්ලිමේන්තුව තුල ඇමතුවා. ඉතින් newsub.lk මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය මේ newsub වාර්තා කරලා තිබුණා. ඊට පැයකට විතර පස්සේ අපේ රට වාර්තා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කියලා. ඉතින් මොලේ සමනල් ගැට වැටෙන ප්‍රශ්න මේවා දැන් කොහොමද විශ්වාස කරන්නේ? මොකද කැබිනට් තීරණයක් ගත්තා නම් මේක ඉවත් කරන්න ඊට පස්සේ ඉතින් කොහොමත් පනත අනුමත වෙන්න විදියක් නැහැ. අනිත් එක ඉතින් දැන් ඔය කැබිනට්ටුවෙන්ම නේද විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අනුමත කරලා පාර්ලිමේන්තුව සභාගත කළේ. මේ ඇඩ් එකට නේද එහෙමනම් කරලා තියෙන්නේ. දැන් එතකොට ඒ බොරු වියදම් නාස්තිකාර වියදම් ගොංකම් මොනවද? මේවා නිකන් මේ පොඩි උසුළු වැඩ වාගෙන සෙල්ලන්නේ. සෙල්ලම් මේ බෝල ගහනවා වගේ බඩු ටිකක් නෙමෙයි ඉන්නේ. මේ රාජ්‍ය පාලනයේද මේ? හිරු නිවුස් ලිංගික අධ්‍යාපනය ගැන කළුතර දිස්ත්‍රික් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන. දැන් කළුතර දිස්ත්‍රික්කයේ අන්න දැන් ඒ කියන්නේ ලොකු හාහෝවක් ආවනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේක කළ යුතුයි මේකට බාධා කරන්න එපා මේක ගැන පුළුල් සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙම කියාගෙන ඇවිල්ලා මේ මෑතක පහුගිය සතියේ අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය හරිනි මැතිනිය කියලා තිබුණා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගේ නොවේ. ඒ කියන්නේ තමන් වගකීමෙන් ඉවත් වෙනවා. එතකන් තමන්ගේ වාගේ හිටියේ. දැන් එතකොට කාගේද? කාගේ හරි කමක් නැහැ. යෝජනාවලිය කෝ? දැන් මේ තමන්ට ආසාස කෑලි විතරක් ඉම්ප්ලිමන්ට් කරන්න ගියාම ඒක හරියද? දැන් මොකක්ද ඒ කියන්නේ සමස්තය කොයි දිශාවටද මොන අධ්‍යාපනයේද එයින් බලාපොරොත්තු එම
විෂය ධාරාවන් හඳුන්වා දීමෙන් හෝ නව්‍යකරණයෙන් හෝ අපේක්ෂා කරන දරුවාගේ අධ්‍යාපනයේ දිශාව කොහිටද? ඔහුගේ වර්ධනය වීමට අපේක්ෂා කරන ගුණාංග මොනවාද? ඊව සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් අවශ්‍යයි. මොකද ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ ළමා මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රවීණයන් ප්‍රාමාණිකයන් රටේ ඉන්නවා. මොකද මේ ඔට්ටු අල්ලනවා වගේ අනේ ඉතින් මේ අනේ උණුත් එකයි මුණුත් එකයි මුන්ට විතරනේ අපි නොදුන්නේ කියලා රට ඔට්ටු ඇල්ලුවා අල්ලලා දැන් කෙලවගෙන ඉන්න විදිහ පේනවනේ. මෙයාලට විතරයි කරන්න දුන්නේ නැත්නම් මෙයාලටත් කරන්න දෙමු කියද්දි අපි මාසායෙන් හදනවා. අපි සියලු රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසායයන් ආයේ සට ගාලා ලාභ කරලා පෙන්නනවා. ශ්‍රී ලංකන් ජාතික සම්පතක් තෙල් ටැංකි සම්පත් අන්න ඒවා විජාතීකරණය කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ ලොකු තවුටෝක් දීගෙන ඇවිල්ලා ඒ කියන්නේ මේ මිල සූත්‍රයේ පයින් ගහන්නේ වැට්ටක බිඳුව කරන්නේ 3න් 1කින් විදුලි බිල අඩු කරනවා මේ රජයේ සේවයට දෙපාරකට පඩි වැඩි කරනවා වැඩු වැඩි කරනවා වසරකට හරිද එතකොට 10000 15000 දෙනවා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදනවා මොනවද නොකියුවේ කොමිස් අඩු කරනවා අරක කරනවා මේක කරනවා මාර වැඩ පිළිවෙලක් විද්‍යාත්මක එකක් මේ කියන්නේ සමස්තයට අදාළ සමස්ත ගැටලුව විසඳන වැඩ පිළිවෙල අප සතුයි IMF එක පයින් ගහලා පන්නන්නේ මොනවද IMF එකට කවුද යටත් වෙන්නේ අන්න ඒ වගේ කතානේ. දැන් ඒකේ ප්‍රතිඵල රට ලැබමින් ඉන්නවා. දැන් ඩොලරය 311යි මේ 2000 ඒක වසර ගණනාවකට පස්සේ තමයි මේ රුපියල දුර්වල වීම නැවත පුනරුදේ වුණේ. හරිද? එතකොට දැන් ලිංගික අධ්‍යාපනය ගැන පොඩි කෑල්ලක් මොකක් හරි එකක් ඒ උගන්වන්නේ මොකද්ද කියලාවත් කවුරුත් දන්නවද? ඒක සමාජයට විවරණය කළාද? මොකද රටට කෙලවුණා හරි. දැන් අනාගත දරු පරම්පරාවට කෙලවෙනවා කියන්නේ රටේ අනාගතයටත් කෙලවෙනවා කියන එක. හරිද? උගන්වන්නේ මොකද්ද? ඒක සමස්තයට උගන්වන්න අවශ්‍යයි, රටටම උගන්වන්න අවශ්‍යයි. මොකද්ද වැඩපිළිවෙල? දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කීගේ මාස ගානක් තටම ඉඳලා මෙලෝදයක් කරලා නැහැනේ. හරිද? දැන් කළුතර දිස්ත්‍රික්කයේ දැනුවත් කිරීම. මොකක්ද දැන් දැනුවත් කරලා බලාපොරොත්තු වෙන්නේ මේ කියන්නේ මීඩියා ෂෝද. හරිද? සනාමා හෝ කෝ පාස්කු කෝ බටලන්ද වල් පැල වලින් මල් පැල වලට දැඩි ප්‍රහාරයක් එල්ල කරයි. අන්න වල් පැල මල් පැල වලට දැඩි ප්‍රහාරයක් දීලා පාර්ලිමේන්තුවේ. දැන් අවුරුද්දක් ගියා. කෝ පාස්කු මහ මොලකරු. අයි දැන් අප්‍රේල් 21 ප්‍රධානීන් ටික මේ හෙළිදරව් කරනවා කියලා ජනාධිපතිවරයාම නැවත කතාවක් කිව්වේ. කොහොමද මේ කතාව? දැන් ඊ අප්‍රේල් 21 ගිහිල්ලා මාස කීයක් ගියාද? කෝ මතක නැද්ද? කෝ බටලන්ද? අද වෙනකම් නෑ කිව්වා. නෑ කිව්වා වගේ කරන්න ඕනි. කෝ දැන් බටලන්ද? දැන් බටලන්දට අති විශාල සාක්ෂිකරුවන් ඉන්නවා කියලා මේ ටිල්වින් සිල්වා කිව්වා. දැන් 13 වෙනිදා ඉල්මහා විරුවෝය කියලා තමන්ගේ කට්ටියව සමරගත්තා. හැබැයි බටලන්ද කොහෙද දන්නේ නැහැ. හරිද? අනිවාරු නිකන් මේ පිස්සෝ ඩිල් ගහනවා වගේ ආණ්ඩු කරන්න ගියාම ඔහොමයි වෙන්නේ නේ. හිරු නිවුස් සාරා ජස්මින්ටත් රතු වරෙන්තුවක් ගන්න. ඒ කියන්නේ ලන්ඩන් යන වෙලාවේ මේක හොයන්නත් තිබ්බා නේද? කන්ටේනර් ගැන හොයන්න තිබ්බනේ. කන්ටේනර් පැත්තකින් තියමු සාරා ජස්මින්ට මේ අල්ලපු රටේ ඉන්නේ. අර අහන්නකෝ අර උද්දච්ච කුක්කුච්චයගෙන් මිනිහා දන්නේ ඔක්කොම. හරිද? ඉතින් සාරා ජස්මින්ටත් රතු වරෙන්තුවක් ගන්න තාම සාරා ජීවතුන් අතර. ඒක අපි දෙගොල්ලම විශ්වාස කරනවා. ඉතින් ඒකින්ද ඒක ගන්න ඇයි ගන්න නැත්තේ? ඇයි මොකක් හරි බාධාවක් තියෙනවද? මේ රතු වරෙන්තුවට අසං කරන්න බෑ. මොකද්ද කිසි දේශපාලන උවමනාවක් නැතිකම නේද එහෙමනම්? ඉස්සර දුන්න කයිවාරු කෝ? හරිද? හෙඩ්ලයින් නිවුස් පොලිස්පතිගේ බිරිඳ අල්ලස් කොමිසමේ වැඩ. ඒ කියන්නේ පොලිස්පතිතුමාගේ බිරිඳ අල්ලස් කොමිසමේලු ඉන්නේ. ඒක වැරදි කියලා මොකද පොලිස් මිලදී ගැනීම ඒ කියන්නේ බැනියම් සම්බන්ධ ටෙන්ඩර් එක දූෂණයකට පොලිස්පතිවරයා හවුල්ය කියලා පැමිණිලි කරලා තිනවලු. ඉතින් එයාගේ නෝන මහත්තයා එතන ඉද්දි කොහෙද අනේ සාධාරණයක් වෙන්නේ කියලා මේ ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තුවේදී. ඉතින් හිරු නිවුස් ඉල්මහ විරුවෝ මහ විරුවෝ වුණා. රණ විරුවෝ සෙබළු වුණා. නිකම්ම ආන්ති වයිස් වෙලා ගියා. හරිද? කතානායකතුමනි ඔබටත් මේකට ඇඬෙන්න ඕනේ කියලා මොකද හොට්ටු පෙරන් අඬන සමහර කට්ටියක් ඉන්නවනේ. ඉතින් ඇඬෙන පාටක් නෑ. හරිද? ඒ මොකද යාරට උමනා දේ වුණා දන්නේ නැහනේ. අමිල බාසරෝ උදාර ඩයස්ගේ පෝස්ට් ක්ෂයා කරනවා මෙව්වා අනුර කුමාර මැතිඳු දන්නේ නැතුව ඇති. සුවර් එකට මමත් හිතන්නේ දන්නේ නැහැ. දන්නවා නම් කොහොමද නේද? අම්මෝ සමාගමේ කෝටි 7ක රතය එපා වෙලා සමාගමේ තිබිච්ච කෝටි 7ක රතේ කෝටි 7 ඒ හරියන්නේ නැහැ.
ලෙකෝ සභාපතිට කෝටි 8ක සුපිරිලියක්. 7ක බෑ. තව කෝටියක් වැඩි කරලා කෝටි 8ක එකක් අලුතෙන් ගෙනල්ලා. ඒ විතරක්ද? සෙසු නිලධාරීන්ටත් BYD වාහන 10ක් කරා. තව BYD තව වාහන 10කුත් මේ සුපිරි කෝටි 8ක මේ පස්සපැත්තේ තියාගෙන යන්නේ නේද? මොකක් හරි අමාරුවක් තියෙනවද? මොකක් ඒ කියන්නේ කලින් ඒවා දැන් පාවිච්චි කරන්න බෑ. දැන් ඒක තියාගෙන යන්න අමාරුද? ඉතින් මාරයි ලංකාදීප පුවත් මේ වාර්තාව. නිමාලි ෆර්නෑන්ඩෝ මහා ජනගඟක් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි. හරිද? මේ බලන්නකො මුත්තුනගර් අක්කර 800ක ගොවිඩම් කොල්ලය නවතනු. ඉන්දියානු සමාගමේ පදුකරය ඉඩම් හා සම්පත් කොල්ලයට එරෙහි සටන ආරම්භමු. ඉන්දියානු සමාගම් සිදු කරන ඉඩම් හා සම්පත් කොල්ලයට එරෙහි සටන ආරම්භමු කියලා ගෝල් ෆේස් අරගලයේ යලි පිබිදීමක් මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත කියලා. වැඩි තියෙන්නේ දැන් අර ජනතාව විරුද්ධ නම් විරුද්ධ නිසානේ අර මුලතිව්වල හෝ මේ මන්නාරමේ සුලන් ජනන මේ විදුලි ජනන ව්‍යාපෘතිය නැවැත්තුවයි කියලා ජනාධිපතිවරයා කිව්වේ. ජනතාව කැමති නැහැ ඒවටම. එහෙමනම් ජනතාව විරුද්ධ නම් අපි ඒව නවත්තනවා. ඇත්ත කතාව ධම්මික විරුද්ධ හින්දා නේද? ඒ අර කට්ටියට යන එකට ධම්මික විරුද්ධ ඇති නේද? අන්න ඒක හින්දා නවත්තලා ධම්මිකට මේ චැටින් පුනරුදේ කරයි නේද අර ඉස්සෙල්ලා වාගේ. ඉතින් දැන් මේකට මේ ඉඩම් අයිතිකාර මේ ජනතාව තමන්ගේ අක්කර 800 ඉල්ලනවා. ඒ විරෝධය අනි පේන්නේ නෑනේ. අනි මාරයිනේ ප්‍රේමලාල් කුමාර දසත ලංකා නිවුස්. ජයශ්‍රී මහ බෝධියේ ප්‍රධාන කපු මහතා දඩමස් සමග අත්අඩංගුවට. ඉතින් බලන්න මහ කපුවා දේවාලේ මල පහ කළාට ගඳ නැහැවා කියලා කියනවනේ. ඉතින් මේ ඉන්නේ මේ රතුලයිස්තුවේ ඉන්න මේ කබැල්ල හෝ අන්න ඒ වගේ මස් එක්ක තමයි මහ කපුවා මාට්ටු වෙලා තියෙන්නේ. මරු බඩු. ඒ කියන්නේ මරුවා ඒ කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වගේ මේ ආණ්ඩුව කයිවාරුව ඒකේ තියෙනනේ මාර කයිවාරුව අපි හරි ප්‍රගතිශීලී අපි හරි ප්‍රතිපත්තිකාරුකයි අපි කතා කරන්නේ පරම සත්‍ය පමණයි මාරයි සත්‍යයි අරවයි මේවයි අපි මාර දැනුවත් මිනිස්සු අපි මාර වැඩෝ අපිට මාර දේවල් පුළුවන් ඔක්කොම පුළුවන් වාගේ කියාගෙන මිලෝදියක් බැරුවට අන්න ඒ වාගේ තමයි හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්. ඉතින් ITN නිවුස් රන්මිනිතන ටෙලිසිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය. පෞද්ගලික ආයෝජනයකින් ක්‍රියාත්මක කිරීමට මේ විකිණීමට කියන හරි ලස්සන වදන් පෙළ නේද? ඉක්මනන් කන්නද යන්නේ රන්මිනිතනත් අනේ හොඳයි ඉතින් හිරු නිවුස් ඔන්ලයින් මාෆියාවෙන් ගත්ත අනීතික ණය අපි රටටම කියමු ගෙවන්න එපා කියලා. ගිනි පොලියට ගත්ත ණය ගෙවන්න එපා. අද ඉඳලා ගෙවන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කියනවා. ඉතින් මේක නගන ප්‍රශ්නවලදී සභානායකවරයා හරි සමච්චල් ලීලාවෙන් තමයි හැසිරෙන්නේ. මොකද මේ ජෝක්නේ මිනිස්සු ණය ගත්තා නම් ඒ ගිනි පොලි වුණාට අපිට කමක් නැහැ. මොකද ඔන්ලයින් වල කිසි නියාමනයක් නැති හරිද? ඒ කියන්නේ මහා බැංකුවේ නියාමනයට අධීක්ෂණයට යටත් නොවන ජනතාව නොදන්නා පිළිවෙලට පොලි ගණනය කරන ණය උගුලක් තියෙනවා. ඉතින් අන්න ඒක සම්බන්ධයෙන් තමයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න නගන්නේ. ඒ වගේ නෑසූ කන්වයි කට්ටිය ඉන්නේ. මොකද මෙයාලා දැන් ඉන්නේ බුදුරාල්ලගේ පැත්තේනේ. හරිද? එහෙමයි පුනරුදේ වෙන්නේ. පොහොසත් රටකදී දුප්පතුන් එක්ක වැඩක් නෑනේ. පොහොසත් රට හදන්න ඕනේ පොහොසතුන් එක්ක. newsfirst.lk මහින්දගේ ඡන්ද වැඩවලට ලොතරැයි මණ්ඩලයේ සල්ලි අරන් නාමල්ගේ පාක්ෂිකයන්ට කුඩ බෙදලා. හරිද? මේවා නිකන් වඳුරු කුණුහරුප වාගේ ප්‍රවෘත්ති ලියන්න එපා සිරස. මොකද අපි සිරසට කැමතියි. මොකද සිරසේ යම් පරිවර්තනයක් සමාජය තුළ මුල් අවස්ථාවේදී හෝ පසු එක් කාලයන් වලදී අභීතව ජනමාධ්‍යකරණයේ නියැලිත නිසා මහින්දගේ ඡන්ද වැඩවලට හරිද ලොතරැයි මණ්ඩලයේ සල්ලි අරගෙන හරි. එතකොට මහින්දගේ ඡන්ද වැඩවලට කියන්නේ ජනාධිපතිවරණයටනේ. එතකොට ඒකට අරන් තියෙන ලොතරැයි මණ්ඩලයනේ. එතකොට පක්ෂේ නායකයා කවුද? මහින්ද රාජපක්ෂනේ. වෙනින් කවුරුත් නෙමෙයිනේ. එතකොට එහෙම සල්ලි අරගෙන නාමල්ගේ පාක්ෂිකයන්ට කුඩ බෙදලා. දැන් නාමල්ට වෙනම පක්ෂයක් තිබුණාද? දැන් මේ නාමල්ව නාමල්ට මොනවා හරි ප්‍රහාරයක් එල්ල කරන්න රජයට ඇති අවශ්‍යතාවය නේද මේ ඉෂ්ට කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ 21 වෙනිදා දැවන්ත රැලියක් එන්න යනවනේ. ඒක පොඩ්ඩක් අධෛර්යමත් කරන්න
ඒක කැත කරලා දාන්න. ඒකට දැන් නාමල්ගේ පාක්ෂිකයන්ට කුඩ බෙදලා. ඒකේ නාමල්ගේ පාක්ෂිකයෝ කියන්නේ එහෙම නාමල්ට පක්ෂයක් තියනවද? දැන් මොකද නාමල්වත් අල්ලගන්න ගාව ගන්න එපා. මහින්ද රාජපක්ෂ මහතාට විතරක් මේ මොනවත් කියලා වැඩක් නැහැ වාගේ. හරිද? ඒකයි මේ සභාපතිගේ හෙලිදරව්ව. දැන් මේ ඒ වගේ හෙලිදරව් එනවා. මොකද දන්නවද? 21 ළඟ ළඟ එනවා පොඩ්ඩක් කට්ටිය ගැහෙනවා. මේ බලන්න හිරු නිවුස් සෙව්වන්දී ඇතුළු පිරිසගේ දේශපාලන සබඳතා හෙළි වුණා. ගැඹුරු විමර්ශන ක්‍රියාත්මකයි. මේ දැන් මේ වගේම ගැඹුරු විමර්ශන මේ පුද්ගලයාම මේ අමාත්‍යවරයාම මීට පෙර මද්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවේ ඉන්න අහවලා මාර දේවල් ටිකක් පත්නේ හෝ ඊට පෙර ගත්ත අයෙක් ඔහු දැන් හෙළි කරලා තියෙන්නේ විපක්ෂ මේ කණ්ඩායම් කීපයකගේම තොරතුරු හෙළිදරව් වුණා. අපි විමර්ශනය කළා ඔක්කොම අපසතුයි. ඒක ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනවා කියලා විශේෂ ප්‍රකාශයක් කළා නේ පාර්ලිමේන්තුව ඇතුලේ මීට මාස ගණනාවකට කලින්. කෝ දැන් ඒ ලයිස්තුව ඒත් පචේද ගැහුවේ. ඒකත් පචේ නෙමෙයි නම් ඇයි එළිදරව් නොකර ඒ වෙලාවේ හිටියේ. දැන් මේ 21 වැඩේ අධෛර්යමත් කරන්න මිනිසුන්ව අධෛර්යමත් කරන්න මෙයාලා කුඩ්ඩෝ වගේ පෙන්නන්න තමන්ගේ ටෝනි මොහමඩ්ලව හංග ගන්න. හරිද? තමන්ගේ කුඩ්ඩෝ ටික මේ ඩියෝ නොගහ ඉන්න. ඒකම අර කන්ටේනර් දෙක අයිස් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනෙන බවට ඒ බහලුම් සම්බන්ධ නිසි තොරතුරු බුද්ධියන්ස මගින් සනාථ කරලා ලබා දීලා තියෙද්දි ඒක මුදා හැරපුවේ උන් ගැන හොයන්න නැතුව ඉන්න දේශපාලන සබන්තා හොයන්න කල්පනාවක් නැද්ද විජේ? ඒතකොට අර නුවරඑළියේ ඔහේ දන්නවයි කිව්ව අර මේ අයිස් ෆැක්ටරියේ ඒ ඉඩම ඒ අයිතිකාර්තිය අන්න ඒ වගේ විස්තර එකපාරට ආපහු නැති වුණානේ විජේ. ඒ දේශපාලන සබන්තා මොනවද කියලා කියන්න කල්පනාවක් නැද්ද විජේ? මරු බඩු නේද ඔයාලා? හරිද? අනිත් එක අර කන්ට්‍රල් 323 මොනවද තිබුණේ? ඒව ඇතුලේ මද්ද්‍රව්‍ය තිබුණේ නැද්ද? ඒවා කාගේද? එතකොට දැන් අර එක පාරටම මද්ද්‍රව්‍ය නාට්‍ය එක පාරටම නැවතිලා ගියේ මාලිමා කටවුටියක් මාට්ටු වෙද්දි සහ අර දකුණේ බද්දුම්පියා මාට්ටු වෙච්ච ගමන්. ඇයි මේ දේශපාලන සබඳතා ඒවත් එළියට එනවද? ඉතින් newsup.lk මද්ද්‍රව්‍ය විරෝධී රැලි විහිළුවක්. ඇත්ත. හරිද? හැබැයි ඉතින් පුළුවන් රැලි තිය කයිග ගහ යන්නනේ. මයික් පලන්න මයික් එකෙන් රට හදන්න පුළුවන්. ක්‍රියාවේ රට හදන්න බෑ. මුදල් නාස්ති කරන්නේ මාලිමාවට වැඩ කළ සැපයුම් කරුවන් පෝෂණයටයි කියලා ගම්මන් පිළොන්න කන පැලෙන්න ප්‍රහාරයක් දීලා. ප්‍රසාද් කණ්ඩම්බි කියනවා රට හදන්න කලින් විජේ වීරගේ ගේ හදපන්. ඔව්. රට හදන්න කලින් ඔය දැන් 36 වතාවක් සමර නිකන් මරන්න එපා. හෘද සාක්ෂිය පෙන්නපන්. ඒ මනුස්සයලා ගියක් හදලා දීපන්. අර පවුනේ බං රට හදන්න කලින් පුළුවන් නම් ගියක් හදලා පෙන්නහ. මොනවද මේ ශ්‍රී ගෙවල් වාගේ නිකන් මේ පිස්සු ජිල් ගහනවා වගේ අඬු කරන්න බෑ. කටින් රටවල් හදන්න බෑ. අන්න ගියක් හදලා ඉඳලා කියලායි කියන්නේ. ඒක මේ බලන්න මේ 70 වසරක අර සාපේ 76 වසරක මේක මරු 77 වෙනි සොමි වසර ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන දුමින්ද නාගමුව 70 වසරක සාපය නිමා කරමින් ග්‍රාමීය පාසල් 3000ක් දියුණු කිරීමට ජාජබ සූදානම් වේ. මේ කින්ඩියට මේ කියන්නේ දියුණු කිරීමට හරිද? කිලෝමීටර් 5න් 5ට හදන එක කෙසේ වෙතත් අන්න දැන් පාසල් 3000ක් පුනරුදේ වෙන්න යන්නේ. ග්‍රාමීය පාසල් සිසුන් 50ට අඩුවේවට පුනරුදේ ලබනවා. ඒවා වැහෙනවා. ඒ දැන් අර වාහන විකුණලා ඉස්කෝල හදන්න ආපු බඩු වාහන විකුණන්නෙත් නැතුව Tamanට වාහන ගෙන්න ගන්න ගමන් අනික් වෘත්තිකයන්ගේ පර්මිට් මේ ලෙවෙත් නැති වෙන්න මේ නවත්තලා දාන ගමන් තව පාසල් 3000කුත් පුනරුදේ කරන්න යන්නේ. හරිද? ඒ අතරේ මාර අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් ක්‍රියාත්මක වෙන මොකද ඒවේ ලිංගික අධ්‍යාපන කතිකාව ගෙනිච්චාම සමහර අයට ජොලිය ඇති. මේ තියෙන්නේ ලිපිය. හරිද? මේ තියෙන්නේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත මේ යවූ ලිපිය අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ඔන්න යවපු ලිපිය යනුව ඉතින් දින වකවානුත් එක්ක දීලා තියෙනවා. ඒ දාල ශිෂ්‍ය පාසල් එක්ක දෙමාපියන් එක්ක සාකච්ඡා කරලා වැඩේ පුනරුදේ කරන්නයි කියලා. අනේ ඉතින් කිලෝමීටර් 5න් 5ට ඉස්කෝල හදන්න කයිවාරු ගහපු බඩු නේද? newsfirst.lk රෝගීන් වෙනුවෙන් බෙහෙත් තුණ්ඩුවවත් නොලියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවැනි දිනටත් කියලා newsfirst.lk newsfirst වාර්තා කරන්නේ. මොකද ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාව තීරුමක් උනේ නැති නිසා. මොකද ජනාධිපතිවරයා පසුව සලකා බලන්නම් කියන
වදන් ටික දුන්නා මම මේ රට හදලා තියෙන ස්ථාවර කරලා තියෙන යානි කරලා තියෙන ඔක්කොම හරිද ඒ ඔක්කොම ඒකට සහාය දෙන්න ඉල්ලීම් පසුව සලකා බලන්න අපි දැනට කැප්ටියක් ගෙන්න ගන්නවා වාගේ ඒ ටික වරහන් ඇතුලේ ඉතින් ඒ ගැන ඒ ඉල්ලීම් සලකා බලලා පිළිතුරක් දෙනකන් වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරනවායි කියලා අනිත් එක දැන් මේ රෝගීන් වෙනුවෙන් බෙහෙත් තුණ්ඩුවවත් නොලියන කියන්නේ ඒක වැරදි තුණ්ඩු ලියනවා තුණ්ඩු ලියන්නේ තමන්ගේ රෝහලේ රජයේ රෝහලේ බෙහෙත් තියෙනවා නම් විතරයි. නැති ඒවට පිටින් ගන්න ලියන්නේ නැහැ. ඉතින් ආණ්ඩුවට කියන්නේ මේ කේන්ද්‍රීය ගාන අරෝමය වැඩක් නැහැ. අවශ්‍ය බෙහෙත් ටික ඇති කරන්නකෝ. මොකද දැන් අතිරික්ත ධනයක් තියෙනවා අපි ගාව ඉතුරු වෙච්ච මාර ගොඩක් සල්ලි තියෙනවා. අපි මාර පුනරුදයක් කොලේ දැන් කැබ් එහෙමත් ගේන්න සල්ලි ඉතුරු මුදල් තියෙන හින්දායි අපි මේ ගේන්නේ කියන මහා කයිතන්ලට කියන්න තියෙන්නේ. බෙහෙත් පෙත්ත ගෙනත් දීලා ඉඳහල්ලා කැබ් එකේ නැගලා පස්ස තියාගෙන යන්න කලින් කියලායි. යන්න ජයවික්‍රම මහා පරිමාණ සමාගම් වලට විතරක් ඇයි මහා පරිමාණය වල විතරක්. ඔයාලා මහා පරිමාණ සමාගම් එක්ක දැන් ළඟින්නේ. අපිටත් ඕන කුඩා හා මධ්‍ය පරිමාණ තීවතු හිමියනුත් තම සේවකයන්ට රජයේ දෙන රුපියල් 200 අර දෛනික දීමනාව ඉල්ලයි. මාලිමා ආණ්ඩුවට තරුපණි. දැන් කුඩා තීවතු හිමියන්ගේ තේ වලින් අපනයනය කරලා ඩොලර් එන්නේ නැද්ද ලංකාවට? ඒකද යාළුවා අතෑරි ඇයි මහා පරිමාණ කට්ටියගේ කොටස් වෙළඳ පොලේ ෂෙයා ලිස්ට් කරලා තියෙ මේ ෂෙයා කැපිටල් වල එයාලගේ ඇනුවල් ප්‍රොෆිට් මේ ලිස්ට් එක අරගෙන පොඩ්ඩක් පුනරුදය කරලා පෙන්නන්නකෝ අර පාර්ලිමේන්තුවේ අර ලයිස්ට් කියවන එක අර කියන්නකෝ පොඩ්ඩක් ඔන්න ඔකත් කියවන්නයි කියලා. මොකද විනිලජ්ජ නැතුව තව බදු මුදල් වලින් දෙන්න යන්නේ කුඩා පරිමාණ තීවතු හිමියෝ එයාලා ඩොලර් ගේන්නේ. ඒතොර ඇඟලුම් කර්මාන්තයේ ඉන්න මේ කණ්ඩායම් ඔවුනුත් ඩොලර් ගේන්නේ. ඇයි ඉතින් පිටරට ගිහිල්ලා විදේශ මේ රැකියා කරන කට්ටිය ඒ කට්ටියට මාර ටොපියක් දුන්නනේ මේ බඩු එයාලා පාවිච්චි කරපු බහන්නවත් ලංකාවට ගේන්න බැරි වෙන්න. අන්න එහෙමනේ කරන්නේ. ඒ මේ මහා කර්මාන්තශාලා වලට විතරක් ඇඟැලුම්කමක් ඇති උනේ ඇයි දන්නේ මාර බඩු නීර ගෙනාවේ හරිද newsub.lk මාලිමා ඇමතිවරුන් නිල නිවාස ගන්නෙ නෑ ඒ කිව්ව කතාවක් බොරු වෙයිලු හරිද ඉතින් හරි ඒක විතරක් ඉතුරු වෙන්න හේතුවක් නෑනේ මොකද බොරු වෙන්නේ මේ එකක් දෙකක් කිය හරිද පුරුදු වෙන්න බොරු කියනවා අය චාමරගේ ප්‍රශ්නෙන් පැටිකිරිය එළියට මාලිමා ඇමතිවරුන් නිල නිවාස ගන්නෙ නෑ කිව්ව කතාවත් බොරු වෙයි චාමරගේ ප්‍රශ්නෙන් පැටිකිරිය එළියට එයි. හැබැයි උදේ මේ අධිකරණ අමාත්‍යවරයා තඩි පචයක් කිල්ල නෑ අපි ගන්නෙ නෑ කියන එක අපි ප්‍රසිද්ධිය කියලා කියන්නේ අපේ මැති අමතිවරු කවුරුත් රජයේ නිල නිවාස අරගෙන නෑ. තනි බොරු හිටගෙන බොරු කියනවනේ කිසිම ඒ කියන්නේ මොකද්ද වැදගත්කම කියන එක සම්බන්ධයෙන් අබමල් රේණුවක දැනුමක් තියෙනවද? සෙල්ෆ් එස්ටීම් කියලා එකක් තියෙනවද? මොකද්ද මේ මොන වාගේ જાතිය බඩුද මේ ගෙනල්ලා තියෙන්නේ? මේ එන මල් පැල කියලා එන වැදගත්තු කියලා එන උගත්තු කියලා එන බුද්ධිමත්තු කියලා එන සංස්කෘතික මිනිසුන්නිය කියලා මරු බඩුනේ ගෙනල්ලා තියෙන්නේ මල් ශානි ශෂිනි මේ ඉස්සර කතා මේ 2021 නොවැම්බර් මාසේ 23 ඉතින් තව ටික දවසක් ගියාම මේ 23 ඔන්න දෙවසරක අන්නේ වර්ෂ පූර්ණයට මෙන්න මේක ප්ලේ කළා නම් හොඳයි අනුර කුමාර චානායක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හොඳ සටන්කාමියෙක් මේ බලන්න එතුමා කියන කතාව කලින් නැමතිලා පාවිච්චි කරපු කොළඹ බම්බලපිටිය නිවාස සංකීර්ණයක නිවාස 7ක් කතානායකට සහ නියෝජ්‍ය ඇමතිලාට දුන්නා. ඔන්න අද වැඩේ මාට්ටු. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ඉස්සර මොකටද නිල නිවාස? ගෙදර ඉන්න බැරිද? රජේ නිල නිවාස ගන්න. මොකද්ද මේ තියෙන අමාරුව? මේ අන්න එහෙමයි. අපි ගන්නෙ නැහැ. අපි දෙන්නෙත් නැහැ. අපි ගන්නෙ නැහැ විතරක් නෙමෙයි. ඔය පාර්ලිමේන්තු සංකීර්ණයට ආබදව තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ඒවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර බවට පත් කරනවා කියලා දෙඩෙව්වා. දැන් ඔය ලස්සරට AC එකත් අයි කරගෙන ඉන්නේ කිසි දෙයක් මුල මතක නැතුව කිසි හිරිකිතක් නැතුව අන්න ඒවා මදි හින්දායි අපි මේ වෙලින් තැනකින් ගත්තේ වගේ. ඒවා මදි නෑ. ඒවත් එපා කියලායි කිව්වේ. ඒවා මේ විශ්වවිද්‍යාල නිවාසිකාගාර බවට හරවන බවට මේ දෙඩෙව්වේ. ඉන්දු වෙල්ලස්සේ රන් හදවත්. තඩි කෙබරයක් අරින්නේ නැතුව මුන්ට නිින්ද යන්නේ නැති ඇතිලු. බොරුවක් කෙබරයක් මේ හලාගන්න බැරිනොත් එහෙම හැවෙන්නේ වගේද දන්නේ නැහැ. උදේ කියපු බොරුව දවල් වෙද්දි මාට්ටු. උදේ අධිකරණ ඇමතිවරයාගේ තඩි පචේ දවල් වෙද්දි
ෆුල් කිචේ අයියෝ ලැජ්ජා తీරවත් දන්නේ නැහැ. ඉතින් අමිල බාසුරු කියනවා අපිට කැබ් ඕන නැහැ. අපි ඉන්නේ ජනතා සේවයට කියලා කියන්න මාළුමාවේ එක ජනතා නියෝජිතයෙක්වත් නැති හැටි. විපක්ෂයෙන්ටත් අටපණ නැති හැටි. හරිද? මොකද මේක අවශ්‍යද? මොකද මේ ආණ්ඩුවට වස්ත්‍රයක් ඇඳගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද? අනිත් එක මේ දෙන්නේ පර්මිට් නොවෙන හින්දා සම්පූර්ණ වැයබර මහා භාණ්ඩාගාරය දැරිය යුතුයි. අර $100 බිලියන 6ක් වෙනකන් ඉතුරු කරලා ගිය මුදලින් නේද මේ චූන් ගන්නේ. දැන් මරු බඩු නේද? හරිද? ඒකට එරෙහිව නැගී හිටින්න විපක්ෂයටත් නැහැ. අනිත් එක මාලිමාවෙක් නැහැනේ යකෝ. අපිට ඕනේ නැහැ ජනතාවට නැති කිසිවක් අපිට කැබ් ඕනේ නැහැ කියලා කියන්න නැගිටින්න 159 එකෙක්වත් නැහැනේ. මරු බඩුනේ ඉන්නේ. මේ අමාත්‍යවරුන්ට ගෙවල් දෙන්න ඕනද? ලයිට් බිල වතුර බිල ගෙවන ගෙවල් දෙන්න ඕන අමාත්‍යවරුන්. ඇමත දූර නැති කාලේ ගෙදර ඉන්නවා. ඇමත දූරේ හැදුනා මොකටද මේ ගෙවල් වලට යන්නේ? මේ අත්තරින්න ඕන. දැන් වර්තමාන ඇමතිවරුන්ට බංගලා පහසුකම් ලබා දෙමින් කියන්නේ තිරේ පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන්න තියෙනවද? මාධ්‍ය නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරු 120කට ඉඩ පහසුකම් තිබුණා. දැනට මන්ත්‍රීවරු 111ක් එකේ ඉන්නවා ආණ්ඩුව සහ විපක්ෂ නියෝජනය කරමින්. ඒ වගේම එහි සේවා සැපීම් සඳහා තවත් 7ක් වෙන් කළා තියෙනවා. ඊට අමතරව 2010 සිට ලෝරිස් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක 20ක් මන්ත්‍රීවරුන්ගේ සහ සමහර කාර්ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පාවිච්‍ය සඳහා යොදාගෙන තිබෙනවා. ඒ මාධ්‍යවල නිවාස සංකීර්ණයේ තිබෙන ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා මේ ලෝරිස් සංකීර්ණයේ මන්ත්‍රීවරුන් සඳහා පාවිච්චි කරපු නිවාස 7ක නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙක් සහ කතානායකවරු ජීවත් වෙනවා. Oh my god! Wow! ඔබ දන්නවා අපේ රජයේ ඇමතිවරු නිල් නිවාස භාවිතා කරන්නේ නැහැ. රජයේ නිල නිවාස මේ වෙනකොට ගරු කතානායකතුමාට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙකුට ලබා දීලා තියෙනවා. අධිකරණ ඇමතුමා සභාව නොමග ඇරලා අද උදේ කිව්වා රාජ්‍ය පරිපාලන ඇමතුමා නියෝජ්‍ය ඇමතිවරු 6යි කතානායකතුමායි 7ක් අරන් තිනවා ඇමතිවරුන්ගේ නිල නිවාස. ඔය අතර ඉතින් අර මේ බුදු පිළිම වඩම්මන මේ පොලිසිය මේ කියන්නේ බුදු පිළිමේ ආරක්ෂාවට මාර වැඩ කරන්නේ. පන්සලටත් යන්නේ වැට කඩාගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා වැදලා දාලා හරි කොහොම හරි ගහලා නැහනේ. හැබැයි රෝහල් ගත වෙලා තිනවා ස්වාමීන් වහන්සේලා දෙනම. හරිද? එහෙමයි මේ ආරක්ෂාව සලසන විදිය. හරිද? ඉතින් පිළිම වහන්සේ උස්සගෙන යන්නේ. පාවඩ මුකුත් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මිනි කුඩත් නැහැ. මුකුත් නැහැ. හැබැයි ආපහු අරන් එන්න උනම වැඩේ කිච වෙලා කිච පීචන් වෙලා එතකොට වඩම්මගෙන ඉන්නේ වඩම්මගෙන. හරිද? ඔය ඉතින් නේද මේ ආණ්ඩුව කියනවා කරන්න කියලා පොලිසියත් විලි ලැජ්ජ වෙනවනේ. ඉතින් මේ බලන්න හිරු නිවුස් මේ වගේ තැනකට රට ඇද දැමීම ආණ්ඩුව කළ අපරාධයක්. ත්‍රිමාලයේ පහර දීමට පොලිස්පති වගකිව යුතුයි. ඔන්න ස්වාමින් වහන්සේලාගෙන් ප්‍රකාශ නිකුත් වෙනවා. පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒකම බොස්ටන් ලංකා ආණ්ඩුව මේ වගකීම බාර ගන්න ඕනේ. බුකියේ ඉන්න අයගෙන් මට උත්තර එපා. ත්‍රිකුණාමල සිදුවීම ගැන මිහින්තලා හිමියන් දැඩි මේ ස්වරූපයෙන් කතා කරනවා. මම මේ මීට අවුරුද්ද එකමාරකට කලින් කිව්වනේ මුන් ආවොතින් සම්බුද්ධ ශාසනයට මෙන්න මේකයි වෙන්නේ කියලා. ඒක තමයි මේ වෙන්නේ. මොන දේ වුණත් මම හෙට ත්‍රිකුණාමලේ පන්සලට යනවා. මේ ප්‍රශ්නේ බලන්නයි කියලා උන්වහන්සේ ඒ වෙලාවේ කියනවා. මේවා මෙහෙම වෙයි කියලා කලින්ම මම කිව්වා. ඔබ වහන්සේ කිව්වා. අපි ඒක පිළිගන්නවා. හැබැයි අර මේ පොසොන් උත්සවයට පළමු වතාවට මේ ඔබ වහන්සේගේ පන්සලට ආපු ජනාධිපතිවරයා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් චිරස්ථිතිය වෙනුවෙන් කරන ලද අහවල් සේවය මේ සලකලාද අර මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී බෞද්ධ ගෞරව නම්බුනාමේ මේ පූජා කරනවා. මොන හේතුවකට දුන්නේ? ඒ දුන්නේත් ඔබ වහන්සේම නේද? හරිද? දැන් ඒ අන්න ප්‍රසාදිනී කරන වැඩ බලාගෙන ඉන්න චමිල් ජයනාත් විජේරත්න චූලනී මැදගේගේ පෝස්ට් එකක් ෂෙයා කරන්නේ ආරක්ෂාවට අවුකන පිළිමේ අරන් යන්න උන දවසට තමයි පොලෝසියට හිග්ගෑවෙන්නේ කියලා. ඒ කියන්නේ ආරක්ෂාවට අනතුරක් තියෙනවා නම් එතනට ආරක්ෂාව තර කිරීම සිද්ධ කරනවා වෙනුවට පොලිස් ස්ථානයට බුදුන් වහන්සේව අත්තරකට අරගෙන වාගේ යනවා. හරිද? බුද්ධ ප්‍රතිමාව. ඒකද විදිහ. දැන් හදිසි අවකන ප්‍රතිමාවට වුණොත් එහෙම හිග්ගෑවෙනවනේ මාරයි. ඉතින් කෞශල්‍ය දිසානායක
ජනපති සහෝදරයා කියන ඇල්බම් එකට තමයි ෂෙයා කරන්නේ. මේ බංග්ලාදේශය නොවේ. ඊයේ රාත්‍රියේ ජනාධිපති අනුර දිසානායකගේ අනින් ආදි ලෙස ස්වාමින් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් සහ උන්වහන්සේලා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට අදාළ ඡායාරූප පළ කරමින් දීර්ඝ ලිපියක් ලියලා තියෙනවා. ඉතින් SJB අපි සමූහයට තරුණ සවිය ෂෙයා කරනවා රුවන්වැලි සෑයට තර්ජනයක් කියලා හිතුනොත් රුවන්වැලි සෑයත් පොලිසියට වඩම්මනවද විජේපාල? හරියට කියාගේ රුවන්වැලි සෑයට තර්ජනයක් ආවද රුවන්වැලි සෑයත් පොලිසියට වඩම්මනවද විජේපාල? හදිසියවත් ශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ අනතුරක් තියෙනවා කියලා කිව්වොත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදුරගෙන ගිහිල්ලා පොලිසිය මිදුල තියාගන්නවද මේ විජේපාල? ඊට පස්සේ ආපහු උදේට ආපහු පෙරහැරි වඩම්මලා ආයි රැයට ආපහු මේ උදුරගෙන ගිහිල්ලා එහෙම කරනවද විජේපාල? අර මේ මහනුවර දළදා මාලිගාවට පහර දුන්නේ උන් එහෙම දන්නවද විජේපාල? ඒ අරතරක් තිබුණා මතකද විජේපාල? දැන් ඒකත් කලවත්තෙන් ගෙනලා තියාගෙන දන්නේ නේද විජේපාල? දළදා මේ මාලිගාව ගලවගෙන ඇවිල්ලා පොල්බන්දු පොලිසියෙන් යවලා බුදු පිළිම උස්සන්නේ රාජපක්ෂලද බං? ඒ කියන්නේ රාජපක්ෂලද බලේ ඉන්නේ? පොලිසිය රාජපක්ෂලලාගේද? යාලා කියන විදිහට පොලිසිය වැඩ කරන්නේ. මොකක්ද මේ කරපු තකතිරු වැඩේ? පොලිසිය යවලා බුදු පිළිම උස්සන්නේ රාජපක්ෂලද කියලායි අහන්නේ. මොකද දැන් පාර්ලිමේන්තුවේ හැමතැනම මේ දේශපාලන වාසි ගන්න එපා. මොනවද දේශපාලන වාසි? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට පහර දීම ඕම නෙමෙයි. ගුටි දීලා බිම ඇදගෙන ගියත් ඒකට විරුද්ධව වචනයක් කතා කරන්න එපා. මොකද ඒකෙන් දේශපාලන වාසියක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. මොකද එයාලගේ කාලේ එයාලට ඕන බම්බුවකට ඕන එකට විරුද්ධ වෙලා තිලටක්ගේ සමූහයට විරුද්ධ වීමට අරවද මේවද ඔක්කොම ඉන්දියානු ගිවිසුම් සියල්ලට එරෙහි වීම දැන් ගිවිසුම් මේ දෙපරන්දාස්සේ ගහගෙන හතක්ම ඉන්න එක ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගහන ඒ ඔක්කොම දැන් හොඳයි. හරිද? ඒවට එරෙහි වීම ඒ කාලේ ඒවා දේශපාලන වාසි නෙමෙයි රට වෙනුවෙන්. දැන් මේ කරපු නව නිග්‍රහයට ඒ කරපු අශික්ෂිත වැඩේට අනීතික වැඩේට එරෙහිව දේශපාලනඥයෙක් කතා කළොත් මේ ඔයාලා තමයි මේ ඔය මීටිමටනේ ඔය අර 21කට අදාළයි. 21 රැස්වීමට බය වෙලා කියන තරමට අනුව දැන් කියන්නේ ඔය ඔක්කොම අවසන්නේ 21 රැස්වීමට සෙනග ගෙන්න ගන්න. එතකොට දැන් මේ බුදු පිළිම වහන්සේ වැට්ටවල් කඩාගෙන ගිහිල්ලා වැඩමුවේ අපිද? රාජපක්ෂලද? රනිල්ද? කවුද? මාරයිනිවා බින්දු මල්ලි නාමල් කියන විදියට රංගපාන්නේ. දැන් නාමල්ගේ ස්ක්‍රිප්ට් එකට ඒ නාමල් ඩිරෙක්ට් කරන විදිහට තමයිලු රඟපාන්නේ. ත්‍රිකුණාමල විහාරයේ නාට්‍ය පොහොට්ටුවේ නම් ඒකේ කතාව මේ සජබේ නම් ඒකේ රඟපාන්නේ ඒ අපේ කතාවට අපේ අධ්‍යක්ෂණයට අපේ පිටපතට රඟපාන්නේ උඹලා රඟපාන්නේ ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව කියලා නාමල් රාජපක්ෂද පාර්ලිමේන්තුවේදී කියනවා. අදේවත් දන්නේ නේද? අද දෙරන සිංහල. ඒ අතරේ පොලිසියට සලකන්න බෑ. මොකද කියන ඕන දෙයක් කරනවා. යාලගේ කට්ටිය අහුවුනාම ඩීఓ ඉල්ලන්නේ නැතුව ඉන්නවා. අන්න ඒවා ගොඩක් වැඩ තියෙනවා. එතකොට අර නුවරඑළියේ තොරතුරු අර ඉඩමේ ඒ අයිස් ෆැක්ටරියට අදාළ අයිතිකරුවන්ගේ හිමිකරුවන්ගේ සියලු තොරතුරු සුටුස් ගාන නැති වෙලා යනවා. කියනවා කීප එක. එතකොට අර කන්ටේනර් එහෙම විමර්ශනයක් නොවී තියෙනවා. කිසි දෙයක් අන්න ඒක හින්දා මේ බලන්න අද දෙන සිංහල පොලිස් නිලධාරීන්ට රුපියල් 7000ක දීමනාවක් මේ සතියේ සිටම ලබන සතියේ සිටම දෙන්න රජයගත් අලුත්ම තීරණය. මොකද පොලිසිය හලකගෙන ඉන්නවනේ 21 වෙනිදා රැස්වීමකුත් තියෙනවා. ඔය වගේ ඉතින් වැඩ ගොඩක් තියෙනවානේ. දක්ෂිණ සිතුරුවන් චමිත් ලියනාරච්චිගේ පෝස්ටුවක් ශ්‍රී ලංකා පොලිසිය JVP පොලිසියෙන් බේරගන්න ඔබත් 21 නුගේ ගොඩ එන්න. ශ්‍රී ලංකා පොලිසිය JVP පොලිසියෙන් බේරගන්න ඔබත් 21 නුගේ ගොඩ එන්න කියලා. ඉතින් නාටසෝමි කියනවා කවුද කියන්නේ මහින්ද රනිල් හිරේ දාන්න බෑ කියලා. කවුද කියන්නේ? ඒවට බය නෑ. එඩිතරයි ෆයිල් 400 කටපාඩම්. දැන් මාස 13ක් තිස්සේ ෆයිල් 400ට වෙච්ච දෙයක් නෑ. ඒක වෙනම දෙයක්. නමුත් බය නෑ. කවුද කියන්නේ මහින්ද රනිල් හිරේ දාන්න බෑ කියලා? බුදුහාමුදුරුවන්වත් පොලිසි එක්කන් ගිය ඒ අස්සහාය නායකයා. මේ බලන්න ඒ අස්සහාය නායකයා එලකිරියා නම් අපි හිතත් තමුයමු.